සුබම සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් මේ උදේම නාලා හැම පුංචි ගමනක් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මං ගොඩාක් දවස් ඉඳන් හිතාගෙන හිටියා මගේ කොණ්ඩේ ලේය කරන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ මට මගේ කොණ්ඩේ ලේය කරගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් මං කොණ්ඩේ ලේය කරන්නත් පොඩි හේතුවක් තියෙනවා. මං ඒකත් ඔයාලට කියන්නම්කෝ. ටවුන් එකෙන් තව පොඩි වැඩ වගේක් කරගන්නත් තියෙනවා. අපි හાર્ඩ්වෙයාර් එකෙන් ගෙනාපු බඩු වගේක් මාරු කරගන්න ඕනි. ඉතින් ඒකට ලොරිය තාම ආවේ නෑ. ඒක පරක්කු හන්ද තමයි ඉතින් මේ ටිකක් බල ඉන්නේ. ඉතින් මං ඔයාලට කීවනේ මගේ කොණ්ඩේ ලේය කරන්න පොඩි හේතුවක් තියෙනවා කියලා. ඇත්තටම මේක මං මට දෙන පොඩි ට්‍රීට්මන්ට් එකක් කිව්වොත් හරි. මේ අවුරුද්දේ මං ඇචීව් කරගත්ත ගෝල් එකක් වෙනුවෙන් තමා මං මට ඒ ට්‍රීට්මන්ට් එක දෙන්නේ. ඉතින් මම මේ ගෝල් එක සෙට් කරගද්දී හිතුවා මම මේ ගෝල් එක ඇචීව් කරොත් මං මට දෙන ගිෆ්ට් එකක් විදිහට මගේ කොණ්ඩේ ලේය කරනවා කියලා. ඇත්තටම මම මීට කලින් කොණ්ඩේ කපලා තිබුණේ නෑ. අපි ගෙදරිනුත් ඉතින් ඒකට කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වුණාට මට ලොකු ආසාවක් තිබුණා මගේ කොණ්ඩේ ගොඩක් කොටල කපන්න නෙමෙයි. ලෙන්ත් එක තියලා ලේ කට් එකක් දාන්න. ඉතින් මට හිතුණා ඒක මගේ ගෝල් එකක් වෙනුවෙන් කරනවා නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් අපි හැමදාම හිතන්නේ අපේ ඇචීව්මන්ට් වෙනුවෙන් අනිත් අය අපිට තෑගි දෙන්න ඕනි කියලානේ. ඇත්තට මේක අපි පුංචි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන දෙයක්. හැබැයි අපිට පුළුවන් අපේ ඇචීව්මන්ට් වෙනුවෙන් අපිටම තෑග්ගක් දෙන්න. ඇත්තටම එතකොට වෙන කෙනෙක් අපිට තෑග්ගක් දෙනවටත් වඩා අපි ඒ වෙනුවෙන් ගොඩක් මොටිවේට් වෙනවා. ඉතින් සමහර වෙලාවට අපේ ඇචීව්මන්ට් එක තවත් කෙනෙක්ට හරිම පුංචි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට ගොඩාක් ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි අපිටම දෙන පුංචි තෑග්ගක් වුණත් හරිම ආදරණීයයි කියලා මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් මං කොණ්ඩේ ලේය කරන්න ගියාට ලේය කරන්න නම් උනේ නෑ. කොණ්ඩේ දිගයි කියලා සැලොන් එකේ අක්කා කොණ්ඩේ ලේය කරන්න කැමති උනේ නැහැ. කොණ්ඩේ නාස්ති වෙයි කියලා. ඉතින් එයා එහෙම කියනකොට මට ටිකක් ලෝභ හිතුණා. ඉතින් එයා පිටිපස්සෙන් කොණ්ඩේ ගානට කපලා ඉස්සරහින් පොඩි ෆ්‍රෙන්ච් කට් එකක් දැම්මා. ඉතින් බලන්නකෝ මේ විදිය කොණ්ඩේ හොඳයිද කියලා. මං ඉතින් ඔය අවුරුදු ගානකින් තමයි සැලොන් එකට ගියේ. මොකද මං අයිබ්‍රෝස් හදාගන්නේ තනියම තමා. ඇත්තටම මට අද ගියාට පස්සේ ආස හිතුණා. ඇත්තටම මාසෙකට සැරයක්වත් ගෑන් ළමෙක්ට සැලොන් එකට යන්න තියෙනවා නම් හොඳයි. මන්නම් ඇත්තටම යන්නේ නැත්තේ කම්මැලිකමට මගේ. අනිත් එක තමයි මට අයිබ්‍රෝස් සැලොන් එකෙන් හදද්දී ගොඩාක් රිදෙනවා. මොකද මගේ අයිබ්‍රෝස් ගොඩාක් ඝනකමයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.